समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේච කෝ දේව දූතේහි සන්තෝ සප්පුරිසායිද චෝදිතානප්ප මජ්ජන්ති අරිය ධම්මේ කුදාචනන්ති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි, මේ පින්නතුන් සියලු දෙනාම මේ උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනේ නිමිති කරගෙන බොහෝමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව හිමිදිරි පාන්දරම තිසරණ සහිත අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා සීලවන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා උදෑසන කාලය බොහෝමත් වටිනා ශාසනික ආගමික ක්‍රියාවන් වලට මූලිකත්වය ලබා දීලා තමන්ගේ මෙලොව පරලොව දියුණුවන ඒ උදාර පුණ්‍ය ක්‍රියාවන් වල බොහෝමත් ඕනෑකමින් උත්සාහයෙන් නිරත වෙලා සන්ධ්‍යා භාගය තුලදී දැන් බලාපොරොත්තු වෙන්නේ ඒ මාසිකව ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් පවත්වන ඒ උතුම් වූ සද්ධර්ම දේශනාවට තමන්ගේ දායකත්වය සහභාගීත්වය එකතු කරන්න. මේ පින්නතුන්ගේ උතුම් ධර්මඥානය වැඩි දියුණු කරන්නට, අභිවෘද්ධියට පත් කරන්නට මා මේ අවස්ථාව තුලදී මේ පින්නතුන්ට ධර්ම දේශනාව වෙනුවෙන් මාතෘකා කරගන්නට යෙදුනේ අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අපට දේශනා කරන්නට යෙදුණු ඒ දේවදූත සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. පිනතුනි, අප ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන එක්තරා සමයකදී ධම්සභා මණ්ඩපයේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා අමතලා උන්වහන්සේ මෙබඳු ප්‍රකාශයක් කරනවා. පිනත් මහණනි, මෙන්න මේ ලෝකයට යම් සත්වයක් උපදිනවද නැති වෙනවද, අන්නේ සියල්ලක්ම මාගේ දිවසින් එහෙම නොමැතිනම් මාගේ සර්වඥතා ඥානය උපයෝගී කරගනිමින් බොහෝමත් හොඳින් දැක බලා ගන්නවා මේ සත්වයන් උපදින ආකාරයත් නැසෙන ආකාරයත් පිළිබඳව
මා බොහෝමත් හොඳින් අවබෝධ කරගන්නවා කියලා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා. අන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් ගෙන හැර දක්වනවා. ඒ තමයි පින්නතුනි, යම් විදියකට හිස් නිවෙස් දෙකක් තිබුණොතින් මෙන්න මේ හිස් නිවෙස් දෙක අතර මැද පුරුෂයෙක් මනුෂ්‍යයෙක් ඉන්නවා. මෙන්න මේ මනුෂ්‍යයාට පුළුවන්කම ලැබෙනවා අර නිවෙස් දෙක අතර රැඳී ඉන්න නිසා යම් පුද්ගලයෙක් මෙන්න මේ නිවෙස් දෙකට ඇතුළු වෙනවාද, මේ නිවෙස් වලින් පිට වෙනවාද, එහෙම නොමැතිනම් මෙන්න මේ නිවෙස් තුල සැරිසරනවාද කියන මෙන්න මේ කාරණා අන්න අර අතරමැද ඉන්න හොඳින් නැස් ඇති පුරුෂයාට මිනිසාට බොහෝමත් හොඳින් දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. හරියට අපි නිවසක් ඉදිරිපිට කටයුතු කරොත් ටික වෙලාවක් ඉඳියොතින් අපිට පුළුවන්කම ලැබෙනවා අර ඒ නිවසට ඇතුළු වෙන්නේ කවුද පිට වෙන්නේ කවුද කියනා වූ කරුණු දැක බලා ගන්න. අන්නේ වගේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ ලෝකයට ජනිත වෙන සත්‍යයන් ජනිත වෙන ආකාරයත් ඒ වගේම තමයි මේ ලෝකයෙන් මේ සත්‍යයන් චුත වෙන ආකාරයත් නොයෙකුත් භවයන් කරා ඇත්තෝ ගමන් කරන්නා වූ ආකාරයත් උන්වහන්සේට දිබ්බ චක්කෝ කියන මෙන්න මේ දිවසින් දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා කියලා. එහිදී බුදු පියාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා පින්නතුනි, මේ ලෝකයේ තුල වාසය කරන සත්වයන් තමන්ගේ සිත කය වචනය කියනා වූ මෙන්න මේ තුන්දොර සංවර කරගනිමින් සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිශික්ෂා සම්පූර්ණ කරගනිමින් කටයුතු කරමින් ඉඳලා සම්‍යක් දෘෂ්ටි ඇති කරගෙන යහපත් දැක්ම ඇති කරගෙන මේ ලෝකයේ තුල නොයිකුත් උදාර කුසල් දහම් වඩමින් ඉඳලා යැත්තු මිය පරලෝ ගිහිල්ලා දිව්‍ය ලෝකවල දිව්‍ය ජීවිත දිව්‍ය ආත්ම භාව උරුම කරගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේට අන්නර නිවෙස් දෙක අතරමැද ඉන්න පුරුෂයාට ඒ නිවසට ඇතුළු වෙන පිරිස දැක ගන්නට පුළුවන් වගේ මේ මනුෂ්‍ය ලෝකයේ තුල උතුම් පින්දහම් සිද්ධ කරලා දිව්‍ය ලෝකවල උපත ලබන පුද්ගලයන්ව දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා බුදු පියාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ වගේම තමයි පින්නතුනි, මෙන්න මේ මනුෂ්‍ය ලෝකයේ තුල තවත් පුද්ගලයෙක් පින්කම් සිද්ධ කරලා සිත කය වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන සම්‍යක් දෘෂ්ටි එහෙම නොමැතිනම් යහපත් දැක්ම ඇති කරගෙන කුසල් දහම් වඩලා එයතෝ මරණින් මත්තේ නැවතත් උතුම් මනුෂ්‍ය ජීවිත උදා කරගන්න බව බුදුරජාණන් වහන්සේට පෙනෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි පින්නතුනි, තවත් පුද්ගලයෙක් තමන් ජීවිතය ගත කරන්නා වූ කාල සීමාව තුළ තමන්ගේ සිත කය වචනය කියන මේ තුන්දොර සංවර කරගන්නේ නැතුව, මේ තුන්දොර පාලනය කරගන්නේ නැතුව, හික්මවා ගන්නේ නැතුව කටයුතු කරමින් ඉඳලා එයතෝ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා සම්‍යක් දෘෂ්ටියෙන් තොරව කටයුතු කරලා නොයෙකුත් අකුසල ධර්මයන් වල නිරත වෙලා කටයුතු කරමින් ඉඳලා මිය පරලොව ගිහිල්ලා එයතෝ නොයෙකුත් දුක් සහිත තිරිසන්ගත යෝනිවල උපත ලබන බව බුදු පියාණන් වහන්සේට පෙනෙන බව උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තවත් පුද්ගලයෝ මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා
තමන්ගේ සිත කය වචනය කියන මේ තුන්දොර නිවැරදිව පාලනය කරගන්නේ නැතුව හික්මවා ගන්නේ නැතුව කටයුතු කරලා එයතෝ මිය පරලෝ ගිහිල්ලා නොයෙකුත් പ്രേත ලෝකවල උපත ලබන බව බුදු පියාණන් වහන්සේ කරුණ පැහැදිලි කරනවා. ඒ වගේම තවත් පුද්ගලයෝ මෙන්න මේ විදියට අකුසල ධර්මයන් වල නිරත වෙලා සම්‍යක් දෘෂ්ටියෙන් බැහැර වෙලා කටයුතු කරලා අවසානයේදී මිය පරලෝ ගිහිල්ලා අපායගාමී ජීවිත උදා කරගන්න බව බුදු පියාණන් වහන්සේ කරුණ පැහැදිලි කරනවා. එතකොට පින්නතුණි මෙන්න මේ විදියට තමන්ගේ තුන්දොර සංවර කරගන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවන් ඇති කරගන්නේ නැතුව කටයුතු කරමින් ඉඳලා මිය පරලෝ ගිහිල්ලා අපායගාමී වෙන යම් පුද්ගලයෙක් ඉන්නවද මෙන්න මේ පුද්ගලයා අපායගාමී වුණාට පස්සේ යමපල්ලෝ ඇවිල්ලා මෙන්න මේ පුද්ගලයාව යම රජතුමා ළඟට අරගෙන ගිහිල්ලා මෙන්න මෙවැනි ප්‍රකාශයක් කරන බව බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඒ තමයි ස්වාමීනි මේ පුද්ගලයා මවට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, ඒ වගේම තමයි ගරු කළ යුත්තන් නොපිදෝ කෙනෙක්, ඒ වගේම උතුමන් නොපිදෝ කෙනෙක්, ධර්මයේ තුල නොහැසිරුණු පුද්ගලයෙක්. ඒක නිසා මොහුට දිය යුතු යම් දඬුවමක් තියනවද? අන්නේ දඬුවම බලලා මේ පුද්ගලයාට දඬුවම් කරන්න කියලා යමපල්ලෝ ගිහිල්ලා යම රජතුමාට ප්‍රකාශ කරනවා. පිනතුණි යමපල්ලෝ අන්නේ ප්‍රකාශය සිද්ධ කරයින් පස්සේ යම රජතුමා එක්වරම මේ පුද්ගලයාට දඬුවම් පැමිණවීම සිද්ධ කරන්නේ නැහැ. යම රජතුමා බලනවා මේ පුද්ගලයා කරපු පුංචි මහරි කුසලයක් තියෙනවා නම් අන්නේ කුසලයේ ඉස්මතු කරන්නට ඕනේ, මොහු දුකින් නිදහස් කරවන්නට ඕනේ කියන මෙන්න මේ චේතනාවන් පෙරදැරිව යම රජතුමා ප්‍රශ්න 5ක් මෙන්න මේ පුද්ගලයා වෙතට යොමු කරනවා. මෙන්න මේ ප්‍රශ්න 5 තමයි පින්නතුණි දේවදූත සූත්‍රය තුලින් බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. මෙන්න මේ ප්‍රශ්න 5 දේවදූතයන් 5 දෙනෙක් විදියටයි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. මෙන්න මේ යමපල්ලෝ අර ප්‍රකාශය සිද්ධ කරයින් අනතුරුව යම රජතුමා මේ පුද්ගලයාගෙන් අහනවා, ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල වාසය කරද්දී එහි පහළ වුණු පළමුවන දේවදූතයාව ඔබ දුටුවේ නැද්ද කියලා. පිනතුණි අන්න එතකොට මේ පුද්ගලයා කියනවා නැහැ ස්වාමීනි මම දුටුවේ නැහැ කියලා. අන්න එතකොට යම රජතුමා නැවතත් පෙරලා විමසනවා, එහෙමනම් ඔබ දුටුවේ නැද්ද? මනුෂ්‍ය ලෝකයේ තුල ඉපදිලා ඉන්න පුංචි බිලිඳුන් ඉපදුණු ගමන් Tamangeema කැතකුණු ගොඩේ දඟලමින් සෙල්ලම් කරමින් කටයුතු කරන පුංචි බිලිඳුන්, ඒ වගේම Tamangeema අසූචි වලේ සෙල්ලම් කරන පුංචි බිලිඳුන් ඔබ දුටුවේ නැද්ද කියලා යම රජතුමා මේ පුද්ගලයාගෙන් විමසනවා. එතකොට කියනවා ස්වාමීනි ඔව් මම දුටුවා කියලා. එතකොට යම රජතුමා නැවතත් මේ පුද්ගලයාගෙන් පෙරලා විමසීමක් කරනවා. එහෙමනම් ඔබට මේ අවස්ථාවේදී හිතුනේ නැද්ද
මම මෙන්න මේ උපත පරාජයට පත් කරපු කෙනෙක් නෙමෙයි. මේ උපත ඉක්මවා ගිහිපු පුද්ගලයෙක් නෙමෙයි. ඒක නිසා කෙදිනක හෝ මට මෙන්න මේ ආකාරයට ඉන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මම ප්‍රමාදයට පත් නොවි කුසල් දහම් සිද්ධ කරගන්නට අවශ්‍යයි කියලා ඔබට චේතනාවන් පහළ වුණේ නැද්ද? සිතුවිලි ඇති වුණේ නැද්ද කියලා යම රජතුමා මේ පුද්ගලයාගෙන් විමසනවා. පිනතුනි යන්න එතකොට මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙනවා, නැහැ ස්වාමීනි මට බැරි වුණා, මම ප්‍රමාදය වුණා කියලා. අන්න එතකොට පින්නතුනි යම රජතුමා නැවතත් ප්‍රකාශ කරනවා, එහෙමනම් ඒ ඔබේ ප්‍රමාදය ඔබේ මෑණියන් විසින් නැති කරපු දෙයක්වත් නෙමෙයි. ඒ වගේම ඔබේ පියාණන් විසින් නැති කරපු දෙයක්වත් නෙමෙයි. ඔබේ ඥාතීන්, ඔබේ හිතමිතුරන් මේ කිසිම පුද්ගලයෙක් විසින් ඇති කරපු දෙයක් නෙමෙයි. ඔබ විසින්ම තමයි මෙන්න මේ ප්‍රමාදය ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාදය සඳහා යම් වූ දඬුවමක් තිබෙනවාද? අන්නේ දඬුවම විඳින්නට ඕනෙත් ඔබමයි කියලා යම රජතුමා ප්‍රකාශ කරනවා. ඉන්පස්සේ මෙන්න මේ ආකාරයට මේ පළමුවන දේවදූතයා පිළිබඳව ਵਿਚාරමින් ඉඳලා මෙවැනි ප්‍රකාශයක් සිද්ධ කරලා යම රජතුමා දෙවනි දේවදූතයාට යොමු වෙනවා. එතකොට නැවතත් යම රජතුමා අහනවා, එසේනම් ඔබ මනුලෝ වාසය කරද්දී මිනිසෙක් විදියට කටයුතු කරද්දී මනුලෝ පහළ වුණු දෙවැනි දේවදූතයාව දුටුවේ නැද්ද කියලා. අන්න එතකොට පින්නතුනි මේ පුද්ගලයා නැවතත් පිළිතුරු ලබා දෙන්නේ, නැහැ ස්වාමීනි මම දුටුවේ නැහැ කියලා. එතකොට යම රජතුමා නැවතත් මේ පුද්ගලයාගෙන් පෙරලා විමසනවා, එහෙමනම් ඔබ දැක්කේ නැද්ද? මනුෂ්‍ය ලෝකයේ තුල අවුරුදු 80 ඉක්මවා ගියපු, අවුරුදු 90 ඉක්මවා ගියපු, අවුරුදු 100ට ආසන්න වෙච්ච ඉක්මවා ගියපු, කුදු ගැහුණු, ඒ වාගේම ශරීරයේ රැලි වැටුණු, ශරීරයේ වක්කුණු දි รา ගිය ශරීර ඇතිව කටයුතු කරන, වේවුලමින් ගමන් කරන, සැරටියක ආධාරයෙන් Tamanගේ ජීවිතය පවත්වාගෙන යන ඇත්තෝ ඔබ දුටුවේ නැද්ද කියලා මේ පුද්ගලයාගෙන් විමසනවා. අන්න එතකොට මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙනවා, පින්නතුනි ඔව් ස්වාමීනි මම දුටුවා කියලා. අන්න එතකොට යම රජතුමා නැවතත් මේ පුද්ගලයාගෙන් විමසනවා, එහෙමනම් ඔබට හිතුනේ නැද්ද මමත් මෙන්න මේ වයසට යෑම, මේ ජරාවට පත්වීම ඉක්මවා ගිහින් නැහැ, ඒ නැති කරලා නැහැ, මටත් කෙදිනක හරි මෙන්න මේ වයසට යෑම, මේ ජරාවට පත්වීම, මෙන්න මේ විදියට ශරීරයේ කුදු ගැහිම, රැලි වැටීම, මේ වගේ වෙවුල සැරැටියකින් ගමන් කිරීම උරුම වෙනවා. ඒක නිසා මම අප්‍රමාදී වෙලා කුසල් දහම් වඩන්නට ඕනේ, කුසල් දහම් වල නිරත වෙලා කටයුතු කරන්නට ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද කියලා යම රජතුමා විමසනවා. අනේ එතකොට මේ පුද්ගලයා ප්‍රකාශ කරනවා, පින්නතුනි නැවතත්, නැහැ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියලා. එවිට නැවතත් යම රජතුමා මොකද කරන්නේ? එහෙමනම් යම රජතුමා ප්‍රකාශ කරනවා, ඒ ඔබේ ප්‍රමාදයට හේතු වුණේ ඔබේ මෑණියන්වත්, ඔබේ පියාණන්වත්, ඒ වගේම තමයි ඔබට හිටපු ඥාතීන්වත්, හිත මිත්‍රයන්වත්, සහෝදර සහෝදරියන් හෝ මෙන්න මේ කිසිම පුද්ගලයෙක් නෙමෙයි. මේ පරිබාහිරව කටයුතු කරපු කිසිම පුද්ගලයෙක් නෙමෙයි.
ඔබේ මේ ප්‍රමාදයට හේතුනේ ඔබම තමයි. ඒක නිසා ප්‍රමාදය සඳහා දිය යුතු යම් දඬුවමක් තිබෙනවාද ඔබම අන්නේ දඬුවමට මුහුණ දෙන්නට ඕනි කියලා යම රජතුමා මේ පුද්ගලයාට ප්‍රකාශ කරනවා. ඔන විදියට ප්‍රකාශ කරලා පින්නතුනි නැවතත් යම රජතුමා යොමු වෙනවා මේ පුද්ගලයාගෙන් ප්‍රශ්නය විමසන්නේ. ඒ තමයි පළමුවන දේවදූතයා පිළිබඳවත් විමසුවා, දෙවන දූතයා පිළිබඳවත් විමසුවා. දැන් සූදානම් වෙන්නේ තුන්වෙනි දේවදූතයා පිළිබඳව කරුණු විමසන්න. අන්න එතකොට මේ පුද්ගලයාගෙන් නැවතත් යම රජතුමා විමසා සිටිනවා, එහෙමනම් ඔබ මිනිස් ලෝ පහළ වුණු තුන්වෙනි දේවදූතයාව දුටුවේ නැද්ද කියලා. එතකොටත් මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙනවා නැහැ ස්වාමීනි කියලා. එවිට නැවතත් යම රජතුමා මේ පුද්ගලයාගෙන් විමසනවා, එහෙමනම් ඔබ දුටුවේ නැද්ද? බොහෝම ජරාවටපත් වෙලා, ව්‍යාධියටපත් වෙලා, රෝගයන්ටපත් වෙලා, ඒ වගේම තමයි Tamanගේ ජීවිතයේ අවසාන සමය ගත කර නැත්තන්. නොයෙකුත් වේදනාවන් විඳිමින්, නොයෙකුත් පීඩාවන් විඳිමින්, දි รา ගිය ශරීර ඇතිව අර පුංචි බිලිඳ වගේ Tamanගේම කැතකුණු ගොඩට වැටිලා කිසිදු පිළිසරණක් නැතුව Tamanගේ ජීවිතය ගත කරන මහලු උදවිය ඔබ දුටුවේ නැද්ද කියලා යම රජතුමා මෙන්න මේ පුද්ගලයාගෙන් විමසා සිටිනවා. අන්න එතකොටත් පින්නතුනි මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙන්නේ ඔව් ස්වාමීනි මම දුටුවා කියලා. එහෙමනම් යම රජතුමා අහනවා, ඔබට හිතුනේ නැද්ද ඔබ මේ தත්ත්වයේ ඉක්මවා ගිහින් නැහැ? ඔබත් මේ විදියට ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා. ඔබටත් කෙදිනකම හරි මෙන්න මේ විදියට Tamanගේ කැතකුණු ගොඩක läගලා ඉන්නට සිද්ධ වෙනවා. කැතකුණු ගොඩක කටයුතු කරන්නට සිද්ධ වෙනවා. මේ විදියට දි รา ගිහිපු ශරීරය ඇතිව මහලු වියටපත් වෙන්නට සිද්ධ වෙනවා කියලා ඔබට හිතුනේ නැද්ද කියලා යම රජතුමා විමසා සිටිනවා. අන්න එතකොටත් පින්නතුනි මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙන්නේ නැහැ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියලා. පින්නතුනි එවිට නැවතත් යම රජතුමා මේ පුද්ගලයාට පිළිතුරු ලබා දෙනවා, එහෙමනම් ඒ ඔබේ ප්‍රමාදය ඔබේ මෑණියන්, ඔබේ පියාණන්, ඒ වගේම සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත්‍රාදීන් විසින් කරන්නට යෙදුණු දෙයක් නෙමෙයි. ඔබ විසින්ම තමයි අන්නේ ප්‍රමාදය ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන තිබෙන්නේ. ඒක නිසා අන්නේ ප්‍රමාදය සඳහා යම් දඬුවමක් තිබෙනවාද අන්නේ දඬුවම ඔබට උරුම වෙනවා, ඔබට ලබා දෙන්නට අවශ්‍ය වෙනවා, ඔබ ලබා දිය යුතුයි කියලා යම රජතුමා ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදියට තුන්වෙනි දේවදූතයා පිළිබඳව කරුණු විමසමින් ඉඳලා පින්නතුනි යම රජතුමා නැවතත් යමු වෙනවා මේ පුද්ගලයාගෙන් හතරවෙනි දේවදූතයා පිළිබඳව කරුණු විමසන්. යම රජතුමා ඉන් පස්සෙත් අහනවා, ඔබ මනුෂ්‍ය ලෝකේ කටයුතු කරද්දී එහි පහළ වුණු හතරවෙනි දේවදූතයාවත් දුටුවේ නැද්ද කියලා. එතකොට මේ පුද්ගලයාගේ පිළිතුර වෙන්නේ නැහැ ස්වාමීනි කියන එක. ඊට පස්සේ නැවතත් යම රජතුමා ප්‍රකාශ කරනවා, එහෙමනම් ඔබ දැකලා නැද්ද මනුෂ්‍ය ලෝකයේ තුලදී නොයෙකුත් සොරකම් කරලා, ඒ වගේම වැරදි වැඩ කරලා, නොයෙකුත් දුෂ්චරිතයන් වල නිරත වෙලා රජතුමාට අසු වුණාට පස්සේ අන්නේ වැරදි වැඩ කරන්නට යෙදුණු, සොරකම් කරන්නට යෙදුණු, ඒ වගේම නොයෙකුත් පාපකාරී ක්‍රියාවන්ට මූලිකත්වයේ දෙමින් කටයුතු කරපු ඇත්තෝ රජතුමාට අහු වුණාට පස්සේ රජතුමා ඒ ඇත්තන්ව
නොයෙකුත් වද බන්ධනයන්ට ලක් කරනවා. ඒ ඇත්තන්ගේ කන් කපනවා. ඒ ඇත්තන්ගේ නාස කපනවා. ඒ ඇත්තන්ගේ සම ගලවනවා. ඒ ඇත්තන්ගේ නියපොතු ගලවනවා. ඒ වගේම තමයි ඒ ඇත්තන්ගේ සම උඩ ඉඳලා පල්ලෙහාටත් පල්ලෙහා ඉඳලා උඩටත් ගලවනවා. ඒ වගේම තමයි ඒ ඇත්තන්ව උල තියනවා. ඒ ඇත්තන්ව එල්වා තබනවා. ඒ වගේම තමයි ඒ ඇත්තන්ට නොයෙකුත් තාඩන පීඩන ලබා දෙනවා. ඒ ඇත්තන්ගේ ශරීරයේ ඇටකටු කුඩු වෙන විදියට බොහෝම දරුණු ප්‍රහාර ලබා දෙනවා. ඒ වගේම බල්ලෝ දාලා මේ පුද්ගලයන් සපා කෑමට ලක් කරනවා. මෙන්න මේ වගේ ක්‍රූර දරුණු භයානක දඬුවම් වලට ලක් වෙච්ච සොරුන්ව වැරදිකාරයන්ව ඔබ දැකලා නැද්ද කියලා යම රජතුමා මෙන්න මේ පුද්ගලයාගෙන් විමසනවා. එතකොටත් පින්නතුණි මේ පුද්ගලයා ප්‍රකාශ කරනවා ස්වාමීනියෝ මම දැකලා තියෙනවා කියලා. එතකොට යම රජතුමා අහනවා අන්න එතකොට ඔබට හිතුනේ නැද්ද ජීවත් වෙලා ඉඳද්දී වැරදි කරාම පව් වැඩ කරාම ඒ වගේම නොකල යුතු දේ සිදු කරාම මෙන්න මේ වගේ ක්‍රූර දරුණු භයානක දඬුවම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවනම් මේ වගේ දැඩි වේදනාවන් පීඩාවන් ජීවත් වෙලා ඉන්න කාලය තුලදී මෙවැනි ක්‍රියාවලට යොමු වීමෙන් උරුම වෙනවනම් මරණින් පස්සේ මරණින් මතු අපිට කොයිතරම් දුක් වේදනාවන් වලට මුහුණ දෙන්නට සිද්ධ වේවිද කියලා ඔබට නිකමටවත් හිතුනේ නැද්ද කියලා යම රජතුමා මේ පුද්ගලයාගෙන් විමසනවා. එතකොටත් පින්නතුණි මෙන්න මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙන්නේ නැහැ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියන පිළිතුර. එතකොට යම රජතුමා නැවතත් ප්‍රකාශ කරනවා පින්නතුණි එහෙමනම් ඒ ඔබේ ප්‍රමාදය සිදු වුණේ ඔබේ මෑණියන් විසින් හෝ ඔබේ පියාණන් විසින් හෝ ඔබේ සහෝදර සහෝදරියන් හෝ ඥාතීන් හෝ ඔබ ආශ්‍රය කළා වූ හිතමිතුරන් හෝ මේ කිසිම පුද්ගලයෙකු නිසා නෙමෙයි. අන්නේ ප්‍රමාදයට හේතුව ඒ වගේම තමයි ඒ ප්‍රමාදය සඳහා කරන්නට යෙදුණු ඒ මූලිකම හේතුව බවට පත් උනේ ඔබ. ඒ ප්‍රමාදයට වගකියුත්තා බවට පත් වෙන්නේ ඔබ. එහෙමනම් ප්‍රමාදය සඳහා යම් ආකාරයක දඬුවමක් ලබා දෙනවද? අන්නේ දඬුවම ලබා දෙන්නට ඕනේ ඔබට තමයි. ඔබ තමයි මේ දඬුවම සඳහා මුහුණ දිය යුතු වෙන්නේ කියලා යම රජතුමා නැවතත් ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහට ප්‍රකාශ කරලා පින්නතුනි මේ හතරවෙනි දේවදූතයා පිළිබඳවත් කරුණ විමසමින් ඉඳලා යම රජතුමා පස්වෙනි දේවදූතයා වෙතට යමු වෙනවා. ඉන් අනතුරුව යම රජතුමා මේ පුද්ගලයාගෙන් අහනවා ඔබ එහෙමනම් මනුෂ්‍ය ලෝකයේ තුල වාසය කරද්දී එහි පහළ වුණු පස්වෙනි දේවදූතයාවත් දුටුවේ නැද්ද කියලා. එතකොටත් මේ පුද්ගලයා අනේ නැහැ ස්වාමීනි කියලා තමයි පිළිතුරු ලබා දෙන්නේ. ඊට පස්සේ යම රජතුමා අහනවා ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල වාසය කරද්දී ඔබ දුටුවේ නැද්ද මරණයට පත් වෙලා දින කිහිපයක් ගිහිපු ශරීරයක්? මරණයට පත් වෙලා දින දෙක තුනක් ගියාට පස්සේ ඕජස් වැగిරෙන පණුව දඟලන ඒ වගේම තමයි සැරව ගලන බලු කපුටන් විසින් කා දමන්නට යෙදුණු ශරීරයක් ඔබ දුටුවේ නැද්ද කියලා මෙන්න මේ පුද්ගලයාගෙන් යම රජතුමා විමසනවා.
එතකොටත් මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙනවා "ඔව් ස්වාමීනි මම දුටුවා" කියලා. ඊට පස්සේ යමරජතුමා අහනවා එහෙමනම් ඔබට හිතුනේ නැද්ද එවැනි මෘත ශරීරයක් දුටුවහමවත් මටත් මෙන්න මේ ඉරණම මගේ ශරීරයට කෙදිනක හෝ උරුම වෙනවා. ඒක නිසා මමත් දරාගෙන ඉන්න මේ ශරීරය අලංකාර කරාට බොහෝමත් යහපත් විදියට පවත්වා ගන්නට යෙදුනාට මනරම් විදියට පවත්වා ගන්නට යෙදුනාට මාගේ ශරීරයටත් මා මිය පරලෝ ගියයින් අනතුරුව මෙන්න මේ ඉරණම මෙන්න මේ අවස්ථාව උදා වෙනවා. ඒක නිසා මා විසින් කුසල් දහම් කරන්නට ඕනේ, කුසල් දහම් වඩන්නට ඕනේ කියන මෙන්න මේ චේතනාව ඔබට පහළ වුණේ නැද්ද කියලා යම රජතුමා මේ පුද්ගලයාගෙන් විමසනවා. පිනතුනි යන්නේ එතකොටත් මේ පුද්ගලයා පිළිතුරු ලබා දෙන්නේ නැහැ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියන කාරණාව. මෙන්න මේ පිළිතුරු ලබා දීමෙන් අනතුරුව යම රජතුමා ප්‍රකාශ කරනවා පිනතුනි එහෙමනම් මේ ප්‍රමාදයට හේතුව වෙන්නේ ඔබමයි. මොකද ඔබේ පියාණන්, ඔබේ මෑණියන්, ඔබේ ඥාතීන්, ඔබ ආශ්‍රය කළා වූ හිතමිතුරන් මෙන්න මේ කිසිම පුද්ගලයෙක් විසින් ඇති කරන්නට යෙදුණු ප්‍රමාදයක් නෙමෙයි මෙන්න මේ ප්‍රමාදය. ඔබ විසින්ම ඇති කරපු ප්‍රමාදයක්. ඔබ මේ දේවල් දැකලා ඒ දේවල් අවබෝධ කරගෙනත් ඔබ විසින් ඇති කරගත්තා වූ ප්‍රමාදයක්. ඒක නිසා අන්නේ ප්‍රමාදයට යම් වූ දඬුවමක් හිමි වෙනවද? අන්නේ දඬුවම ඔබට ලබා දිය යුතුයි. ඔබ අන්නේ දඬුවමට මුහුණ දීමට සූදානම් විය යුතුයි කියලා යම රජතුමා ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදියට ප්‍රකාශ කරලා මේ දේවදූතයන් 5 දෙනා පිළිබඳව කරුණු විමසලා මොහුගේ කුසලයක් ඉස්මතු කරන්නට පුළුවන් කමක් ලැබුණේ නැති තැන පින්නතුනි යම රජතුමා නිහඬ වෙනවා. අන්න එතකොට යම පල්ලෝ ටික ඇවිල්ලා මෙන්න මේ පුද්ගලයව අරගෙන ගිහිල්ලා පංචවිධ නම් බන්ධනයක් මෙන්න මේ පුද්ගලයාට ලබා දෙනවා. පංචවිධ නම් දඬුවම. මෙන්න මේ පංචවිධ දඬුවමේදී සිද්ධ කරන්නේ පින්නතුනි රත් වෙච්ච යකඩ හුලක් අරගෙන මෙන්න මේ යකඩ උල එකින් එක යකඩ උල් 5ක් අරගෙන එක යකඩ උලක් මේ පුද්ගලයාගේ දකුණු අතේ ගහනවා. තවත් යකඩ උලක් අරගෙන වම් අතේ ගහනවා. අනිත් යකඩ උල් දෙක අරගෙන දකුණු කකුලෙත් වම් කකුලෙත් ගහනවා. ඉතුරු වෙන යකඩ උල මේ පුද්ගලයාගේ පපුවට ගහනවා. එතකොට පින්නතුනි අර දකුණු කකුලෙත් වම් කකුලෙත් දකුණු අතෙත් වම් අතෙත් මේ පුද්ගලයාගේ පපුව තුලත් අර ගිනි ගනිමින් පුපුරු ගහමින් තිබෙන යකඩෝල් 5ක්ම මේ පුද්ගලයාට ඇතුල් කරනවා. එතකොට මේ පුද්ගලයා අන්න අර යකඩෝල් වල වේදනාවෙන් මර විලාප තියනවා. නමුත් පින්නතුනි මේ පුද්ගලයා රැස් කරගත්ත යම් අකුසල ශක්තියක් තියෙනවද? අන්නේ අකුසල ශක්තිය ඉවර වෙනකන් මේ පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැහැ. අන්නර වේදනාවන් විඳ විඳ විලාප දිදී අර යමපල්ලන් ඉදිරියට වෙලා ඉන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ අකුසල කර්මයන් ගෙවිලා නිමාවටපත් වෙලා මොහු මරණයටපත් වෙන්නේ නැත්නම් යමපල්ල මොකද කරන්නේ? මේ පුද්ගලයාව අල්ලලා බිමින් හාන්සි කරනවා. පිට උඩ පැත්තට හිටින ආකාරයටත් ඒ වගේම තමයි මුහුණ යටට සිටින ආකාරයටත් මේ පුද්ගලයාව හාන්සි කරලා කෙටේරියක් අරගෙන මෙන්න මේ පුද්ගලයාගේ පිට අන්නර කෙටේරියෙන් සහිනවා. මේ කෙටේරියෙන්
උදළු ගානවා වගේ මේ පුද්ගලයාගේ පිට සහිනා. එතකොට පින්නතුනේ මෙන්න මේ කෙටේරියෙන් සැහීම නිසා මේ පුද්ගලයා මහත් වේදනාවට පත් වෙනවා. දැඩි අධික වේදනාවට පත් වෙනවා. නමුත් මේ පුද්ගලයාගේ අකුසල කර්මය ගෙවිලා නිවර වෙන්නේ නැද්ද? නිම වෙන්නේ නැද්ද? අන්න එතකොට මේ ඒ තාක් මේ පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැහැ. යම් තාක් මේ පුද්ගලයාගේ අකුසල කර්මයන් පවතිනවද ඒ තාක්ම මේ පුද්ගලයාට දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ දඬුවමින් මේ පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැත්නම් යමපල්ලෝ කරන්නේ මේ පුද්ගලයාගේ කකුල් දෙක උඩට සිටින ආකාරයට හිස යටට සිටින ආකාරයට තබලා ඊට පස්සේ වෑයක් අරගෙන මෙන්න මේ වෑයෙන් මේ ශරීරය මේ පුද්ගලයාගේ ශරීරය පතුරු ගහන්නට පටන් ගන්නවා. එතකොටත් පින්නතුනි මේ පුද්ගලයා මහත් වේදනාවට පීඩාවට පත් වෙනවා. විලාප දෙනවා. නමුත් කරන්නට පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. මේ පුද්ගලයා රැස් කරා වූ යම් අකුසල කර්මයක් ගෙවිලා නිම නොවන තාක්කල්ම මොහුගේ මරණය සිද්ධ වෙන්නෙත් නැහැ. ඒක නිසා අන්නර වේදනාව ඉවසාගෙන දරාගෙන විඳගෙන මේ පුද්ගලයාට විලාප දෙදී ඉන්නට සිද්ධ වෙනවා වෙනත් කරන්නට පුළුවන් දෙයක් නොමැති නිසා. ඊට පස්සේ පින්නතුනි මෙන්න මේ කාර්ය සිද්ධ කරලත් මේ වෑයක් අරගෙන මේ පුද්ගලයාගේ ශරීරය සහලත් එහෙම නොමැතිනම් පතුරු ගහලත් මේ පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැත්නම් යමපල්ලෝ ටික ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ යමපල්ලෝ ඉන්න ප්‍රදේශ පුරාවටම විසිරීලා තියෙනවා ගින්දර. මේ යමපල්ලෝ ගේනවා රතයක්. මේ රතයත් සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවෙන රතයක්. මේ ශරීරයේ සෑම තැනකින්ම මේ රතේ සෑම තැනකින්ම ගින්දර පිට වෙනවා. මෙන්න මේ ගින්දර පිට වෙන රතේ මේ පුද්ගලයාව ගැට ගහලා අර ඉන්න භූමියේ අර ගින්දර තියෙන භූමියේ එහාට ඇදගෙන යනවා. නැවතත් මෙහාට ඇදගෙන යනවා. මේ පුද්ගලයා වේදනාවෙන් විලාප දෙනවා පමණයි පින්නතුනි. ඔහුගේ අකුසල කර්මය ගෙවිලා නිම නොවෙනවාද? ඒ තාක් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ. ඔහු තව තවත් විලාප දෙනවා, වේදනාව විඳිනවා පමණයි. මෙන්න මේ විදියට විලාප දිදී වේදනාව විඳලා මේ පුද්ගලයා එතනදී මරණයටපත් වෙන්නේ නැද්ද? අන්න ඊට පස්සේ යමපල්ලෝ මේ පුද්ගලයාවේ රතෙන් ලිහලා මොකද කරන්නේ? එතන තියෙනවා බොහෝ විශාල ගිනි කඳු හා සමාන වෙච්ච අලු වලින් සැදිච්ච රත් වෙලා පුපුරු ගහන ගිනි කඳු හා සමාන වෙච්ච අලු කඳු. මෙන්න මේ අලු කඳු වල මේ පුද්ගලයාව උඩට නගනවා, පල්ලෙහාට බස්සනවා. නැවත නැවත මෙන්න මේ කාර්ය මේ පුද්ගලයාට සිද්ධ කරනවා. පිනතුනි එතකොට මේ පුද්ගලයා අර වේදනාවන් පීඩාවන් දරාගෙන විඳගෙන මෙන්න මේ අලු කඳු උඩට යනවා, පල්ලෙහාට යනවා. අර පුපුරු ගින්දර පුපුරු ගහන අලු කඳු වල උඩට යනවා, පහළට යනවා. බොහෝ වේදනාවන්ට පීඩාවන්ට ලක් වෙනවා. නමුත් පිනතුනි එතකොටත් මේ පුද්ගලයාගේ අකුසල කර්මයන් ගෙවිලා නිමාවටපත් වෙලා නැද්ද? ඒ පුද්ගලයා ඒ තාක් මරණයටපත් වෙන්නේත් නැහැ. ඊට පස්සේ එතනදීත් මේ පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැත්නම් යමපල්ලෝ අරගෙන මෙන්න මේ පුද්ගලයා අරගෙන ගිහිල්ලා ලෝකුඹු කියන ලෝදිය පිරුණු නිරයේ මෙන්න මේ පුද්ගලයා ඔබනවා. හිස පහළට හිටින විදියටත් හිස උඩට හිටින විදියටත් නොඑක් විදියට මේ පුද්ගලයා ඔබනවා. එතකොට පින්නතුනි මේ පුද්ගලයා යටට යනවා, උඩට එනවා. කැරකි කැරකි උඩට එනවා, කැරකි කැරකි යටට යනවා. හරියට මේ පුද්ගලයාගේ ශරීරය අර ගිනි ගහන ලෝදියෙහි එබීමෙන්
පෙන බුබුලක් හා සමානව විශාල ශරීරයක් බවට පත් වෙනවා. ඉදිමුණු ශරීරයක් බවට පත් වෙනවා. මෙන්න මේ ලෝධියෙහි වේදනාවන් පීඩාවන් රස්නේ විඳගෙන මේ පුද්ගලයා අර ලෝධියේ ගංගාවක් වගේ තියෙන මේ ලෝකුඹු නිරයේ උඩට යනවා පහළට එනවා. මේ පුද්ගලයාට තමාගේ අකුසලයේ ගෙවලා නිමා වෙන තාක්කල් ගැලවීමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුනි එතනදීත් මේ පුද්ගලයාව මරණයටපත් වෙන්නේ නැත්නම් යමපල්ල මොකද කරන්නේ? මේ පුද්ගලයාව උඩට ඇදලා ගන්නවා. උඩට ඇදලා අරගෙන මහා නිරයට ඒ ලෝකුඹු නිරයට සමාන්තරව පිහිටලා තියෙන මහා නිරයට මෙන්න මේ පුද්ගලයාව විසි කරලා දානවා. මෙන්න මේ මහා නිරය පින්නතුනි පිහිටලා තියෙන්නේ ලෝකුඹු නිරයට සමාන්තරව. මේ මහා නිරය සැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම යකඩ වලින් එහෙම නොමැතිනම් වාණේ වලින්. මෙන්න මේ මහා නිරයට කොන් 4ක් තියෙනවා. ඒ වගේම දොරටු 4ක් තියෙනවා. මෙන්න මේ මහා නිරයේ උතුරු දොරටුවත් දකුණු දොරටුවත් වම් දොරටුවත් ඒ වගේම නැගෙනහිර දොරටුවත් මෙන්න මේ දොරටු 4 තුලින්ම පින්නතුනි ගිනි දැල් පිට වෙනවා. උතුරු දොරටුවෙන් එන ගිනි දැල්ල දකුණු දොරටුවේ වදිනවා. දකුණු දොරටුවෙන් එන ගිනි දැල්ල ගිහින් උතුරු දොරටුවේ වදිනවා. නැගෙනහිර දොරටුවෙන් එන ගිනි දැල්ල බටහිර දොරටුවේ වදිනවා. බටහිර දොරටුවෙන් එන ගිනි දැල්ල නැගෙනහිර දොරටුවේ වදිනවා. ඒ වගේම යටින් මතුවෙන ගිනි දැල් ගිහිල්ලා මේ මහා නිරයේ පියන වගේ තියෙන උඩ මතු පිට වදිනවා. මෙන්න මේ මතු පිටිනුත් ගිනි දැල් හටගෙන ගිහින් බිමට යනකම් පැතිරිලා යනවා. එතකොට පින්නතුනි මේ සෑම බිත්තියකින්ම ගිනි දැල් ඇති වෙලා ගිහිල්ලා මේ මහා නිරය ගින්දරින් වට වෙලා පමණයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ, ගින්දරම පමණයි. මේ පුද්ගලයා මේ මහා නිරයට වෙලා කල්ප ගාණක් පිච්චි වේදනා විඳිමින් පීඩාවට පත්වෙමින් දුකට පත්වෙමින් කටයුතු කරනවා. දිනයක් දෙකක් නෙමේ පින්නතුනි, කල්ප ගණනක් අපිට ගණන් කරලා නිමක් කරන්නට පුළුවන් කමක් නැති තරමේ දීර්ඝ කාල සීමාවක්. මෙන්න මේ මහා නිරයට වෙලා දීර්ඝ කාලයක් ගත කරමින් ඉන්නකොට බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා පින්නතුනි, මෙන්න මේ මහා නිරයේ නැගෙනහිර දොරටුව විවෘත වෙන කාලයක් එනවා කියලා. අන්නේ කාලෙට මේ පුද්ගලයා මොකද කරන්නේ? මහත් වෙහෙසක් අරගෙන මෙන්න මේ නැගෙනහිර දොරටුව දිහාවට දුවගෙන යනවා. පින්නතුනි, මෙන්න මේ නැගෙනහිර දොරටුව දිහාට මේ පුද්ගලයා දුවගෙන ගියාට මෙන්න මේ නැගෙනහිර දොරටුවට ළඟට සමීප වෙන්නටත් මේ පුද්ගලයාට බොහෝම ඉක්මනට පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන් කාර්යයක් බවට පත් වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒකටත් කල්ප කාලයක් ගත වෙනවා කියලා. දීර්ඝ කාලයක් ගත වෙනවා කියලා. එතකොට මෙන්න මේ නැගෙනහිර දොරටුව දිහාවට දුවගෙන ඇවිල්ලා මෙන්න මේ නැගෙනහිර දොරට මේ පුද්ගලයා යම් දිනයක සමීප වෙනවද පින්නතුනි? අන්නේ සමීප වෙන මොහොත වෙනකොටම මෙන්න මේ නැගෙනහිර දොරටුව නැවතත් වැසිලා යනවා. අන්න එතකොටත් මේ පුද්ගලයා මහත් පීඩාවට පත් වෙනවා. අර දුවගෙන ඇවිල්ලා පින්නතුනි මේ පුද්ගලයාගේ මස් ඇට මිදුළු දක්වාම ගින්දර ගිහිල්ලා අර ගින්දරෙන් උඩට ගත්ත යම් සත්වයක් ඉන්නවද අන්නේ හා සමානව තමයි මේ සත්වයාත් ඉන්නේ. මේ සත්වයාගේ මුළු ශරීරයම රත් පැහැගැන්වෙලා තියෙනවා ගින්දරම නිසා. ඇට වලින් පවා දුම් දමනවා. ඔන්න ඔහොම කටයුතු කරමින් ඉඳලා දීර්ඝ කාලයක් ගත වෙනවා පින්නතුනි. තවත් කල්ප කාලයක් යනවා. තවත් කල්ප ගාණක් ගියාට පස්සේ නැගිනහිර දොරටුව විවෘත වෙලා ඉන්පස්සේ පින්නතුනි බටහිර දොරටුව විවෘත වෙනවා.
එතකොටත් මේ පුද්ගලයා මොකද කරන්නේ? අන්න අර නැගිනහිර දොරටුව සමීපයට Tamanගේ ශ්‍රමය යොදලා මහත් වෙහෙසක් අරගෙන දුවගෙන වගේම බටහිර දොරටුව පැත්තටත් මහත් වේගයෙන් ශ්‍රමය අරගෙන බොහෝ වේදනාවන් විඳිමින් අර ගිනි මැදින් දුවගෙන යනවා. මේ ගමනටත් පින්නතුනි කල්ප ගාණක් ගත වෙනවා. කල්ප ගාණක් ගත වෙලා මෙන්න මේ බටහිර දොරටුවට මේ පුද්ගලයා යම් දිනයක සමීප වෙනවද? අන්න එතකොට මොකද වෙන්නේ පින්නතුනි? බටහිර දොරටුවත් වැහිලා යනවා. අනේ බටහිර දොරටුවත් වැහිලා යනවා. නමුත් මේ පුද්ගලයා අර නැගිනහිර දොරටුව දිහාවට දුවගෙන වගේම තමයි. Tamanගේ සම පිච්චිලා, මස් පිච්චිලා, ඇට වලින් දුම් දමනවා. ඒ තුලින් බොහෝ වද වේදනාවන්ට ලක් වී මේ පුද්ගලයා නැවතත් කාලයක් මෙන්න මේ මහා නිරය තුල කටයුතු කරනවා. ඉන් අනතුරුව පින්නතුනි තවත් කල්ප කාලයක් ගියාට පස්සේ මෙන්න මේ මහා නිරේ දකුණු දිග දොරටුව විවෘත වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා එතනින්වත් පැන ගන්නට ඕනි කියලා හිතලා නැවතත් දකුණු දිග දොරටුවට අන්න අර වෙහෙස මහන්සි අරගෙන දුවගෙන යනවා. නමුත් පින්නතුනි දකුණු දිග දොරටුවටත් කල්ප කාලයක් ගත වෙලා බොහෝ දීර්ඝ කාලයක් ගත වෙලා දුවගෙන ගිහින් පිච්චි දුවගෙන ගිහින් මෙන්න මේ පුද්ගලයා සමීප වෙනවද? අන්න එතකොට දකුණු දිග දොරටුවත් වැහිලා යනවා. පිනතුනි එතකොටත් මේ පුද්ගලයාගේ අකුසලයන් ගෙවිලා නිමා නොවෙලා තිබුණොති. තවත් අකුසල ධර්මයන් මේ පුද්ගලයාට ගෙවා දමන්නට තිබුණොතින් මේ පුද්ගලයාට සිද්ධ වෙනවා තවත් මේ මහා නිරය තුල දුක් විඳින්නට. ඊට පස්සේ පින්නතුනි මෙන්න මේ විදියට අකුසල ධර්මයන් ඉතුරු වෙලා තියෙනවා නම් මේ පුද්ගලයා නැවතත් අර දකුණු දිග දොරටුවත් වැහිලා ගිහිපු නිසා මහා නිරය තුල තවත් කල්ප කාලයක් දුක් විඳිනවා. ඔන්න ඔය විදියට දුක් විඳලා පින්නතුනි ඊට පස්සේ නැවතත් කල්ප කාලයකට පස්සේ මෙන්න මේ මහා නිරේ උතුරු දිග දොරටුව විවෘත වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ කරුණ පැහැදිලි කරනවා. පිනතුනි යන්න එතකොටත් මෙන්න මේ පුද්ගලයා මේ උතුරු දිග දොරටුවෙන්වත් පැන ගන්නට ඕනි, බැහැර වෙන්නට ඕනි කියලා හිතලා උතුරු දිග දොරටුව දිහාවටත් බොහෝම වේගයෙන් දුවගෙන යනවා. නමුත් එයටත් කල්ප ගණනක් ගත වෙනවා. කල්ප ගණනක් ගත වෙලා මේ උතුරු දිග දොරටුවට සමීප වෙනවද පින්නතුනි? යන්න එතකොට මේ පුද්ගලයා අරහා සමානයි. අර පෙර කී වශයෙන්ම අර ගින්දරකින් උඩට ගත් සත්වයක ඉන්නව දන්නේ හා සමානයි. ඇටමිදුළු වලින් පවා දුම දමමින් තමයි මේ පුද්ගලයා ඉන්නේ. අන්නේ උතුරු දිග දොරටුවට සමීප වෙනකොටම පින්නතුනි මේ පුද්ගලයා අර උතුරු දිග දොරටුවත් වහාම වැහිලා යනවා. ඊට පස්සේ නැවතත් මේ පුද්ගලයා කල්ප කාලයක් අන්න අර ගින්දරේ පිච්චෙමින් කටයුතු කරනවා. මොහුගේ අකුසලය යම් තාක් ගෙවිලා ඉවර වෙන්නේ නැතිද, නිමා වෙන්නේ නැතිද, ඒ තාක් මොහුට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මොහු අන්න අර දුක් විඳිමින් ගින්දරට පිච්චෙමින් මේ මහා නිරය තුල කටයුතු කරනවා. එවිට නැවතත් බුදු පියාණන් වහන්සේ අපිට කරුණ පැහැදිලි කරනවා පින්නතුනි. තවත් කල්ප ගණනක් ගිහින් මෙන්න මේ මහා නිරයේ නැගෙනහිර දොරටුව නැවතත් විවෘත වෙන කාලයක් එනවා කියලා. එතකොට පින්නතුනි නැවතත් මේ පුද්ගලයා මොකද කරන්නේ? මහත් වෙහෙසක් අරගෙන මෙන්න මේ මහා නිරයේ නැගෙනහිර දොරටුවට තවත් වේගෙන් දුවගෙන යනවා. අන්නේ කාලයටත් පිනතුනි කල්ප ගණනක් ගත වෙනවා. කොහොම හරි කල්ප ගණනක් ගත වෙලා නැගෙනහිර දොරටුව සමීපයට දුවගෙන ඇවිල්ලා මේ පුද්ගලයා මෙන්න මේ පාරදී අවස්ථාව හිමි කර ගන්නවා පින්නතුනි නැගෙනහිර දොරටුවෙන් එළියට පැන ගන්න. නමුත් පින්නතුනි එතකොටත් මේ පුද්ගලයා අර ගින්දරකින් උඩට ගත්ත සත්වයක් වගේ ඇටමිදුළු වලින් පවා දුම් දමමින් තමයි ඉන්නේ. මේ පුද්ගලයාගේ අකුසලය ගෙවිලා ඉවර වෙලා නැද්ද? අන්නේ තාක් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ. මේ විදියට දුවගෙන ඇවිල්ලා
මහා නිරයෙන් මේ පුද්ගලයා ඊට සමාන්තරව තියෙන එහි නැගිනේරු දොරටුවෙන් එළියට පැන්නහම ඊට සමාන්තරව තියෙන අසූචි නිරයට තමයි පින්නතුනි වැටෙන්නේ. මෙන්න මේ අසූචි නිරයට වැටුනහම මේ අසූචි නිරයෝ ඉන්නවා ඉදිකටු තුඩක් වගේ තුඩ තියෙන පණුව රාශියක්. මෙන්න මේ ඉදිකටු තුඩ වගේ තුඩ තියෙන පණුව රාශිය මොහු අසූචි නිරයට ඇද වැටුණු ගමන්ව මොහුගේ සම විදිනවා. ඉන්පස්සේ මස් විදිනවා. මස් විදලා ඇට විදිනවා. ඇට විදලා ඇට මිදුළු ආහාරයට ගන්නට පටන් ගන්නවා. එතකොට පින්නතුනි මේ පුද්ගලයා ඒ හේතුවෙන් මහත් වේදනාවට දුකට පීඩාවට පත් වෙනවා. මොහුගේ අකුසලයේ ගෙවිලා නිම නොවෙනවාද? ඒතාක් මොහු මරණයට පත් වෙන්නේ නැහැ. ඒ පීඩාව මොහු විඳින්නට සිද්ධ වෙනවා. ඉන්පස්සේ පින්නතුනි මෙන්න මේ පුද්ගලයා මේ අසූචි නිරය අන්නර දුක් වේදනාවන් මගින් තරණය කරමින් ඉන්නවා. අන්න ඒකටත් දීර්ඝ කාලයක් ගත වෙනවා. ඔන්නොහම අසූචි නිරය දීර්ඝ කාලයක් තිස්සේ තරණය කරලා අවසානයේදී පින්නතුනි අසූචි නිරයෙන් ගොඩ වෙන්නට මේ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ පින්නතුනි ඊට සමාන්තරව තියෙන හුණුවලු නිරය. මෙන්න මේ හුණුවලු නිරයට වැටුනහම පින්නතුනි මේ පුද්ගලයා නැවත නැවත පිලිස්සෙනවා. නැවත නැවත පිලිස්සෙනවා. මේ පුද්ගලයා අර තමන්ගේ ශරීරයේ ඇටවලින් පවා දුම් දමන තත්ත්වයට පත් වෙනවා. නමුත් මොහුගේ අකුසලයේ ගෙවිලා ඉවර වෙන්නේ නැද්ද? ඒ තාක් මොහු මරණයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා මොහු පීඩාවට දුකට වේදනාවට පත් වෙනවාම පමණයි. ඊට පස්සේ මොකද වෙන්නේ පින්නතුන්? මේ පුද්ගලයා මේ හුණුවලු නිරයත් දීර්ඝ කාලයක් ගිහින් තරණය කරන්නට සමත් වෙනවා. මෙන්න මේ හුණුවලු නිරය තරණය කරලා ඉවර වුණාට පස්සේ පින්නතුනි මේ පුද්ගලයාට ලැබෙනවා ඊට සමාන්තරව තියෙන හිඹුල් නිරය. මෙන්න මේ හිඹුල් නිරය පින්නතුනි සම්පූර්ණම ගිනි ජාලා වලින් වැහිලා තමයි තියෙන්නේ. මෙන්න මේ හිඹුල් නිරයේ හිඹුල් ගහක් ගත්තහම යොදුන් 100ක් පමණ උසයි. ඒ වගේම මේ හිඹුල් ගහක කටුවක් ගත්තහම මේ කටු අඟල් 16ක් පමණ දිගයි. මෙන්න මේ හිඹුල් නිරයේ ඉන්න යමපල්ල මොකද කරන්නේ? මේ පුද්ගලයාව හිඹුල් ගස්වල උඩට යවනවා, පහළට යවනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ තුලින් මහත් වේදනාවට පත් වෙනවා. නමුත් පින්නතුනි ඔහුගේ අකුසලයේ රැස් ඉතුරු වෙලා තියෙනවද? ඒ තාක් ඔහු මරණයට පත් වෙන්නේ නැහැ. ඔහුට සිද්ධ වෙනවා මෙන්න මේ හිඹුල් නිරය තුලත් අනේක වූ දුක් වේදනාවන්ට, වද වේදනාවන්ට, පීඩාවන්ට ලක් වෙන්නට. නමුත් කාලයක් ගෙවිලා මොහොත පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ හිඹුල් නිරය පසු කරගෙන යන්නට. ඒටත් කල්ප කාලයක් ගත වෙනවා පින්නතුන්. ඊට පස්සේ මේ පුද්ගලයාට හමු වෙන්නේ අසිපත් නිරය. මෙන්න මේ අසිපත් නිරයේ පින්නතුනි ගස්වල කොළ තියෙන්නේ හරියට අසිපත් වගේ බොහෝමත් තියුණු. මෙන්න මේ අසිපත් නිරයට මේ පුද්ගලයා ඇතුළු වුණාම මොකද වෙන්නේ? සුලං හමලා මෙන්න මේ ගස්වල කොළ බිමට හැදගෙන වැටෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ ඇඟට අන්නර කොළ වැටුනහම හරියට අසිපත් බොහෝමත් තියුණු අසිපත් මේ පුද්ගලයාගේ ශරීරයට ඇදගෙන වැටුණා වගේ මේ ශරීරයේ අතත් මේ පුද්ගලයාගේ අතත් කැපෙනවා, කනුත් කැපෙනවා, මුහුණත් කැපෙනවා, කකුලුත් කැපෙනවා. මේ පුද්ගලයාගේ ශරීරයේ සෑම තැනක්ම අන්නර අසිපත් නිරේ කොළවලට කැපිලා යනවා. ඊට පස්සේ පින්නතුනි අන්නේ වේදනාවත් මේ පුද්ගලයාට දරා ගන්නට, විඳ ගන්නට සිද්ධ වෙනවා. මේ පුද්ගලයාගේ අකුසල කර්මය යම් තාක් ගෙවිලා නිමාවටපත් වෙන්නේ නැද්ද? ඒ තාක් මොහු මේ අසිපත් නිරය තුලදී මරණයටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ අසිපත් නිරය තුලදී
මේ පුද්ගලයාට බොහෝ වේදනාවන්ට පීඩාවන්ට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඔන්න ඔය අසිපත් නිරයත් කල්ප කාලයක් තිස්සේ තරණය කරලා මේ පින්නතුනි මේ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා මේ අසිපත් නිරයෙන් එතෙර වෙන්නට. නමුත් මේ අසිපත් නිරයෙන් එතර වුණාම මේ පුද්ගලයාට හම්බ වෙන්නේ වේතරණී නම් නදිය. මෙන්න මේ වේතරණී කියන නදිය පින්නතුනි සම්පූර්ණයෙන්ම සැදිලා තියෙන්නේ ලුණු වලින්. මෙන්න මේ වේතරණී නදියට අර අසිපත් වනයෙන් කැපුම් ශරීර ඇතිව ආපු මේ පුද්ගලයා ඇද වැටුනහම පින්නතුනි අර ලුණු නදියේ උඩටත් පහළටත් ඒ වාගේම දකුණටත් වමටත් සෑම අතටම කැරකෙමින් මේ පුද්ගලයා ගමන් කරනවා. එතකොට අන්න අර ශරීරයේ තිබෙන දැඩි පිලිස්සුම් තුවාල කැපුම් තුවාලත් වලට ලුණු ගෑවිච්ච නිසා මේ ලුණු වතුරට වැටිච්ච නිසා මේ පුද්ගලයා තවත් වේදනාවන්ටපත් වෙනවා. නමුත් ඔහුගේ අකුසල කර්මය ගිවිලා ඉවර වෙන්නේ නොමැතිද අන්න ඒ තාක් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි මෙන්න මේ වේතරණී ලුණු නදියේ මේ පුද්ගලයා එහාට මෙහාට ගහගෙන යනකොට යමපල්ලෝ ඇවිල්ලා බිලී කොකු දාලා මේ පුද්ගලයාව උඩට ඇදලා ගන්නවා. උඩට ඇදලා අරගෙන මේ පුද්ගලයාගෙන් අහනවා ඔබට මොනවද ඕනේ කියලා. අන්න එතකොට මේ පුද්ගලයා ප්‍රකාශ කරනවා කියා සිටිනවා ස්වාමීනි මට බොහෝම බඩගිනි කියලා කුසගිනි කියලා. එතකොට යමපල්ල මොකද කරන්නේ? අර ගිනි වලින් ගත්ත පුපුරු ගහන ගිනි අඟුරු අරගෙන ගිනි බෝල අරගෙන ගිනි යකඩ අරගෙන මේ පුද්ගලයාගේ මුඛය අර රත් වෙච්ච යකඩ වලින් විවෘත කළා මුඛය තුලට මෙන්න මේ ගිනි ගන්න යකඩ බෝල යකඩ කෑලි අඟුරු ආදිය දමනවා. එතකොට පින්නතුනි අන්නේ ගිනි අඟුරු තුලින් මේ පුද්ගලයාගේ මුඛයත් පිච්චෙනවා උගුරත් පිච්චෙනවා බඩවැලුත් පිච්චෙනවා. පිච්චීගෙන ගුදෙන් මෙන්න මේ සියල්ලක්ම පිටතට යනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ තුලිනුත් පින්නතුනි වේදනාවට පීඩාවටපත් වෙනවා. අන්න එහෙම වේදනාවට පීඩාවටපත් වෙලා පින්නතුනි මොහුගේ අකුසල කර්ම ඉතුරු වෙලා තියනවාද? එහෙමනම් ඒ පුද්ගලයාට එතනදිත් මරණයටපත් වෙන්නට වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට තවත් කර්ම ගෙවන්නට තියෙනවා. එතකොට මේ පුද්ගලයන් තවත් ජීවත් වෙලා ඉඳියොතින් යමපල්ල නැවතත් අහනවා ඔබට මොනවද ඕනි කියලා. එතකොට මේ පුද්ගලයා කියනවා ස්වාමීනි මට පිපාසයි කියලා. අන්න එතකොට යමපල්ල පින්නතුනි නැවතත් මේ පුද්ගලයාගේ මුඛය අර ගිනි ගන්න යකඩ කූරු වලින් විවෘත කරලා ලෝදිය ගෙනහැලා මේ පුද්ගලයාගේ මුඛයට විවෘත කරපු මුඛයට දමනවා. අන්න එතකොට පින්නතුනි අර පුපුරු ගහන ගිනි ගන්න ලෝදිය මේ පුද්ගලයාගේ මුඛයට වැටීම නිසා මුඛයත් පිලිස්සෙනවා. උගුරත් පිලිස්සෙනවා. බඩවැලුත් පිලිස්සෙනවා. ගුදයත් පිලිස්සීගෙන ගුදෙන් මෙන්න මේ ලෝදියත් එළියට යනවා. එතකොට පින්නතුනි ඒ තුලින් මේ පුද්ගලයා තව තවත් වේදනාවටපත් වෙනවා. මොහුගේ කර්ම ගෙවිලා නිම වෙන්නේ නැද්ද? ඒ තාක් මොහු මරණයටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ යමපල්ල මේ පුද්ගලයාව ඇදගෙන ගිහිල්ලා නැවතත් අර කොන් සතරක් තියෙන දොරටු සතරක් තියෙන මහා නිරයට ඇදලා දානවා. ඊට පස්සේ පින්නතුනි මෙන්න මේ මහා නිරේ අර දුක් වේදනාවන් විඳිමින් ඊට පස්සේ ඉන් පැනලා අසෝචි නිරයට වැටිලා ඉන් පස්සේ නැවතත් ඉන් පැනලා හුණුවලු නිරයට වැටිලා ඉන් පැනලා අර ගිනි ගන්න හිඹුල් නිරයට වැටිලා ඊට පස්සේ ඉන් අසිපත් වනයේට ඇවිල්ලා නැවතත් අර වේතරණී කියන මෙන්න මේ ලුණු නදියට වැටිලා මේ අපායේ ගමන මෙන්න මේ චක්‍රයට අනුව මේ පුද්ගලයා කටයුතු කරනවා. ඔහුට තමන්ගේ අකුසල කර්මයන් ගෙවලා නිමා කරන්නට ලැබෙන තාක්කල් පින්නතුනි කොයිම අවස්ථාවකදීවත් මේ අපායෙන් ගැලවෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පින්නතුනි බුදු පියාණන් වහන්සේ කරුණ පැහැදිලි කරනවා මම මේ දේවල් දේශනා කරන්නේ බ්‍රාහ්මණයෙක්ගෙන් අහලවත් එහෙම නොමැතිනම්
මහා බ්‍රහ්මයාගෙන් විමසලවත් දෙවියෙක්ගෙන් විමසලවත් නෙමෙයි. මාගේ දිවසින් දැකලා අවබෝධ කරගත්තා වූ සර්වඥතා ඥාණයෙන් තමයි මම මෙන්න මේ දේවල් ඔබලාට දේශනා කරන්න කියලා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි යම රජතුමාත් කාලයකදී මෙන්න මෙහෙම හිතනවා කියලා. මමත් මනුෂ්‍ය ලෝකයේ තුල ඉපදුනොත් මෙන්න මේ පුද්ගලයෝ වගේ මටත් කවදා හරි දුක් විඳින්නට පීඩාවන්ට පත් වෙන්නට සිද්ධ වෙනවා. මටත් මෙන්න මේ අපායගාමී වෙන්නට සිද්ධ වෙනවා. නමුත් මම උපදිනා කාල සීමාවකදී බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටියෝ. උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුණොත් උන්වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙන්නට ලැබුණොත් උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ලැබුණොත් කොයිතරම් වටිනා මහත් කුසලයක්ද කියලා මෙන්න මේ යම රජතුමාත් විටක කල්පනා කරන බව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දිවසින් දැක අවබෝධ කරගත්තා වූ කරුණු මේ විදියට දේශනා කරනවා පින්නතුන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සියල්ලක්ම උන්වහන්සේගේ නුවණින් දැකලා අවබෝධ කරගෙනයි අපිට දේශනා කළේ. මෙන්න මේ දේවදූත සූත්‍ර දේශනාව උන්වහන්සේ එදා සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ පින්නතුනි. උන්වහන්සේගේ මේ ස්වයම්භූත ඥාණයෙන් ඒ වාගේම මේ දිබ්බජක්ඛෝ කියන දිවසින් දැකීමේ ඥානාදිය සර්වඥතා ඥානාදිය උපයෝගී කරගනිමි. මෙන්න මේ සියල්ලක්ම උන්වහන්සේ මනාකොට බලලා අර නිවෙස් දෙක මැද ඉන්න පුරුෂයා දකිනවා විදියට මනාසේ දැකලා අවබෝධ කරගෙන අපිට දේශනා කරන්න පින්නතුනි වෙන කිසිම කරුණක් නිසා නෙවෙයි. උන්වහන්සේ තුල තිබෙන ඒ මහා කරුණා ගුණය නිසා. මෙන්න මේ ලෝක සත්වයා මේ සංසාර ගමනේ දුකටපත් වෙන්නට හොඳ නැහැ. මේ සංසාර ගමන තුලදී එයත්ෝ දුකටපත් නොවි සැපතටපත් වෙලා එයත්න්ගේ ජීවිත ගත කරන්නට ඕනේ. එයත්ෝ ජීවිත උසස් ලෙස ගත කරන්නට මාර්ගය පෙන්වා දෙන්නට ඕනේ කියන මේ මහා කරුණා ගුණයෙන් යුක්තවයි උන්වහන්සේ මේ සියල්ලක්ම නුවණින් දැකලා අපිට දේශනා කරන්නේ. ඒක නිසා පින්නතුනි අපි අපේ ජීවිතය තුළ නිරන්තරයෙන් සැලකිලිමත් වෙලා කල්පනාකාරී වෙලා කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. මොකද ධම්මපදයේ අත්වග්ගේ දැක්වෙනවා පින්නතුනි මේ ලෝකයේ තුල අපි කරන්නා වූ ක්‍රියාවන් වලට පාපයන් වලට යමක් වූ ගෙවන්නට තියෙනවා නම් යම් පාපයක් අකුසලයක් ගෙවන්නට තියෙනවා නම් අන්නේ සියල්ලකටම මුහුණ දෙන්නට ඕනේ අපි කියලා. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝදේයති. පිනතුනි අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. යමෙක් තමා විසින් කළා වූ පාපය නිසා තමාව ඒ පාප ක්‍රියාව තුළින් දූෂණයට ලක් වෙනවා, විනාශයටපත් වෙනවා. ඒ වගේම තමයි අත්තනා අකතම් පාපං අත්තනා සංකිලිස්සති. යමෙක් තමා විසින් කරන්නට යෙදුණු නොයෙදුණු පව්කමක් තියනවද, තවත් පුද්ගලයෙක් විසින් කළා වූ පව්කමක් තියනවද, පාපයක් තියනවද, ඒ තුලින් කොයිම අවස්ථාවකදීවත් වෙනත් පුද්ගලයෙක් පරිහානියටපත් වෙන්නේ නැහැ. ඒ පාප කර්මය කළා වූ පුද්ගලයාම පමණයි පරිහානියටපත් වෙන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං පිනතුනි පිරිසිදු බවත් අපිරිසිදු බවත් ඇති වෙන්නේ තම තමා තුලින්මයි. නාඤ්ඤ මඤ්ඤෝ විසෝදේයති. අන්නේ පිරිසිදු අපිරිසිදු බව කොයිම වෙලාවකදීවත් බාහිරව හටගෙන Tamanගේ ජීවිතයට පැමිණෙන්නේ නැහැ. තම තමා තුලින්ම පමණයි මෙන්න මේ පිරිසිදු බවත් අපිරිසිදු බවත් හටගන්නේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ අපිට කරුණු පැහැදිලි කරන්නේ අප්‍රමාදී වෙන්න කියලා. Tamanගේ ජීවිතය තුළ
තමන් නොකරන්නට යෙදුණු පාපයන්ගෙන් තමා කිසි විටකත් පරිහානියටපත් වෙන්නේ නැහැ. දුකටපත් වෙන්නේ නැහැ. වේදනාවටපත් වෙන්නේ නැහැ. පීඩාවටපත් වෙන්නේ නැහැ. නමුත් පිනතුනි තමා කළා වූ පාපයක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අන්නේ පාපය තුලින් අපි දුකට, වේදනාවට, පීඩාවටපත් වෙනවා. හරියට අර ධම්මපදයේ දැක්වෙන චක්කංව වහතෝ පදං ගොනා පසුපස්සේ එන කරත්ත රෝදය වගේ ගොනා යන සෑම තැනකටම බොහෝ බරකුත් අරගෙන මේ කරත්තේ පසුපස්සේ ගමන් කරනවා. ගමන් කරමින් මේ ගොනාට පිනතුනි සැනසීමක් ගෙන දෙන්නේ නැහැ. මේ ගොනා තව තවත් දුකටපත් වෙනවා පමණයි. වෙහෙසටපත් වෙනවා පමණයි. පීඩාවටපත් වෙනවා පමණයි. තමා විසින් කරන්නට යෙදුනා වූ පාපය අකුසලය අන්‍ය ආකාරයෙන් තමන් එක්ක රැඳිලා තමන් එක්ක ගමන් කරනවා. ඒ වගේම පින්නතුනි අපි අපේ ජීවිතය තුළ කල්පනාකාරී වෙලා නුවණැති පුද්ගලයන් බවට පත් වෙලා අවබෝධයක් සහිත වටිනාකමක් සහිත උතුම් ජීවිත ගත කරන පින්නතුන් බවට පත් වෙලා අපි කුසල ධර්මයන්ට නැඹුරු වෙලා කටයුතු කරනවාද අන්නේ කටයුතු සියල්ලක්ම ඡායාවන පායිනී සෙවණැල්ලක් හා සමානව තමයි අපිත් එක්ක රැඳිලා පවතින්නේ. අපිට දැනෙන්නෙත් නැහැ, අපිට පීඩාවක් වෙන්නෙත් නැහැ. නමුත් පින්නතුනි අවශ්‍ය සෑම මොහොතකදීම අපේ ජීවිතය ඒකාලෝකමත් කරන්නට අන්නේ කුසල ධර්මයන් හේතු වෙනවා, වාසනාව වෙනවා. ඒක නිසා තම තමන්ගේ ජීවිතය තුළ තම තමන් කරන්නා වූ ක්‍රියා පිළිබඳව තමන් නිරතරම අවබෝධයෙන්, කල්පනාවෙන්, නුවණින්, වැටහීමෙන් කටයුතු කළ යුතු වෙනවා. මොකද පින්නතුනි අන්නේ ක්‍රියාවන් වල ප්‍රතිඵලය අපිට අනිවාර්යයෙන්ම භුක්ති විඳින්නට සිද්ධ වෙන නිසා. ඒක නිසා තමන්ගේ ජීවිතය තුළ නුවණැති පුද්ගලයන් බවට පත් වෙලා වටිනා ජීවිත ගත කරන පින්නතුන් බවට පත් වෙලා කුසලයට නැඹුරු වෙලා පාපයෙන් ඈත් වෙලා කටයුතු කරන්න කියලා තමයි බුදු පියාණන් වහන්සේ අපිට මෙන්න මේ සූත්‍ර දේශනාව තුළින් කරුණු පැහැදිලි කරන්නේ. ඒක නිසා පින්නතුනි මේ ලෝකයේ තුල යම් පුද්ගලයෙක් නුවණැති පුද්ගලයෙක් දේවදූතයන් දැකලා දේවදූතයන් පෙන්වා දෙන කරුණු අවබෝධ කරගෙන අන්නේ දේවදූතයන් පෙන්වා දෙන කරුණු වලට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා. චෝදිතා නප මජ්ජන්ති අන්නේ පුද්ගලයන් දේවදූතයන් විසින් චෝදනාවට ලක් කරනවද අන්නේ පුද්ගලයන් ආර්ය ධර්මයේ තුල ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් තුල කිසිම අවස්ථාවකදී ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ අපිට කරුණු පැහැදිලි කරනවා පින්නතුනි. ඒක නිසා මේ ලෝකයේ තුල කටයුතු කරන ඔබත් ආර්ය ධර්මයන් තුල ඒ වගේම අප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් තුල අප්‍රමාදී වෙලා කටයුතු සිද්ධ කරලා තමන් ළඟා කරගත්තා වූ ජීවිතය වටිනා උදාර වැදගත් ජීවිතයක් බවට පරිවර්තනය කරගෙන තමන් ළඟා කරගත්ත මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ඵල නෙලා ගන්නට කියලා ආශිර්වාද කරමින් අද දිනේ පවත්වන්නට යෙදුණු මේ උතුම් වූ ධර්ම දේශනාව මේ නිමාවට පත් කරනවා. ඒක නිසා මේ ධර්ම දේශනාව තුළින් රැස් කර ගන්නට යෙදුණු උදාර පුණ්‍ය ශක්තියින් මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වෙන ඔබ නමින් මිය පරලෝකියා වූ සහලේ සියලු මීගේ ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ සාංශාරික ගමන භව ගමන සුවපත් කරගනිත්වා. ඒ ඇත්තෝ උතුම් වූ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියන චේතනාවන් පෙරදැරිව ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාවන් කියමින් මේගේ ඥාතීන් සිහිපත් කරලා ප්‍රථමයෙන් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම්මේ ඥාතීනං හෝතු
ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වාගේම කල්පනා කරගමු ඔබ මේ රැස් කරගත් උතුම් කුසල් දහම් සියලු දෙවියන්ට දනුමෝදන් කරමි. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් දෙක සතුටු සිතින් අනුමෝදන් වෙලා මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඔබ සියලු දෙනාට සියලු දෙවියන්ගේ දේව රැකවරණය පිහිට ආශිර්වාදය සෙත ශාන්තිය සලසා දෙත්වා. අවසන සියලු දෙවියෝද මේ පින් දෙක ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියන චේතනාවන් පෙරදැරිව ආකාසට්ටාච බුම්මට්ටා කියන ගාතාවන් කියමින් දෙවියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රක්ඛන්තු සාස්. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්තු මං පරං. හොඳයි, එහෙමනම් අවසාන වශයෙන් කල්පනා කරගමු ඔබ සියලු දෙනා රැස් කරගත් මේ උදාර පුණ්‍ය ශක්තියින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවීසනසී පැමිණ වැඩවදාල සාන්ත වූ අමා මහ නිවන් සෝ උදා කරගන්නටම අද උදෑසන කාලයේ පටන් ඔබ විසින් රැස් කරගත් මේ අනන්ත වූ උදාර වූ පුණ්‍ය ශක්තියෝ නිරන්තරයෙන් හේතු වේවා, වාසනාව වේවා. මේ උදාර පුණ්‍ය ශක්තියින් ඔබ සියලු දෙනාගේ උතුම් වූ නිවන් පිණිසම පාරමී දහමක්ම වේවා කියන චේතනා පෙරදැරිව සාදු කියලා වන්දනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හොඳයි, සිය දෙනාට තෙරුවන් සරණයි.